සුබ දවසක් කියලා පිළිගන්නවා හැමෝම අදත් අපේ YouTube channel එකට අද වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ශ්‍රී ලංකාවට officially launch වෙන්න ඉඩ තියෙන සුපිරිම smartphone එකක් ගැන සිංහලෙන් review වීඩියෝ එකක් අරගෙන වීඩියෝ එක යන්න කලින් පහළ තියෙන subscribe button click කරලා දිගටම අපිත් එක්ක එකතු වෙන්න. අද අපි කතා කරන්න යන්නේ Vivo IQ Neo 10 5G smartphone එක ගැන. එහෙනම් අපි යමු intro එකෙන් පස්සේ වීඩියෝ එකට. ඉතින් මේ ස්මාර්ට්ෆෝන් එකත් ශ්‍රී ලංකාවේ ඔෆිෂියලි ලොන්ච් වුණාම ඔයාලට රුපියල් 1,15,000ත් 1,20,000ත් අතර ප්‍රයිස් රේන්ජ් එකකට මිලදී ගන්න පුළුවන්. සමහර විට මම මේ කියන ප්‍රයිස් අඩු වෙන්න පුළුවන්, වැඩි වෙන්න පුළුවන්. මම මේ Google එකේ සර්ච් කරලා තමයි ඔයාලට මේ ප්‍රයිස් එක ගැන සඳහන් කළේ. ඉතින් අපි මේ ෆෝන් එක ගැන වැඩිදුරටත් කතා කරමු. ඉතින් මුලින්ම අපි කතා කරමු මේ ෆෝන් එකේ ඩිස්ප්ලේ එක ගැන. ඉතින් මේ ෆෝන් එකේ අංගල් 6.7.8ක AMOLED Full HD ඩිස්ප්ලේ එකක් බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි රිසොලූෂන් අගය ගත්තොත් 1260x2800ක රිසොලූෂන් අගයක් මේ ෆෝන් එක දරනවා. ඉතින් ඒ වගේම තමයි රිෆ්‍රෙෂ් රේට් එක පැත්තට ගියොත් 144 රිෆ්‍රෙෂ් රේට් එකක් බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට ෆෝන් එක ස්මූත්ලි රන් කර ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම තමයි මේ ෆෝන් එකේ ටච් සැම්ප්ලින් එක රේට් එක 316 වලින් බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි බ්‍රයිට්නස් එක 5500ක නිට්ස් අගයකින් බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට හොඳ හිරුවලියක් තියෙන තැනක වුණත් මේ ෆෝන් එකේ ඩිස්ප්ලේ එක හොඳ ක්වොලිටි එකකින් බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි HDR10+ සපෝට් කරනවා මේ ෆෝන් එකේ. ඒ වගේම තමයි PWM ඩිමින් අගය 2116 වලින් බලා ගන්න පුළුවන්. ඩිස්ප්ලේ එක ගැන කතා කරනකොට හොඳ සුපිරි ක්වොලිටි ඩිස්ප්ලේ එකක් බලා ගන්න පුළුවන්. ඉතින් සුපිරිම මේ ප්‍රයිස් එකට ගැලපෙන ඩිස්ප්ලේ එකක් මේගොල්ලෝ ඉම්ප්‍රූව් කරලා තියෙනවා. ඊළඟට අපි කතා කරන්න යන්නේ ප්‍රොසෙසර් එක ගැන සහ පර්ෆෝමන්ස් එක ගැන. ඉතින් මේ ෆෝන් එකේ චිප්සෙට් එක Snapdragon 8S Gen 3 කියන සුපිරිම චිප්සෙට් එක අපිට බලා ගන්න පුළුවන්. ඉතින් ගේමින් චිප්සෙට් එකක් විදිහටත් අපිට මේක බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට ගේම්ස් ප්ලේ කරන කෙනෙක්ට උනත් මේ ෆෝන් එක සුපිරියටම රෙකමන්ඩ් කරන්න පුළුවන් චිප්සෙට් එකක් තියෙන ෆෝන් එකක්. ඒ වගේම තමයි මේ ෆෝන් එකේ GPU එක Adreno 735 වලින් බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ ෆෝන් එකේ RAM එක පැත්තට ගියොත් 8GB සහ 12GB වගේම 16GB RAM එකනොත් මිලදී ගන්න පුළුවන්. ස්ටෝරේජ් එක පැත්තට ගියොත් 128GB ස්ටෝරේජ් එකෙන් වගේම 256GB ස්ටෝරේජ් එකෙන් වගේම 512 ස්ටෝරේජ් එකකුණුත් මිලදී ගන්න පුළුවන්. ඉතින් RAM එක සහ ස්ටෝරේජ් එකත් සුපිරි RAM එකකින් ඔයාලට මිලදී ගන්න පුළුවන්. ඒ වගේම සුපිරි ස්ටෝරේජ් එකකුණුත් මිලදී ගන්න පුළුවන්. ඉතින් ප්‍රොසෙසර් එක සහ පර්ෆෝමන්ස් එක ගත්තොත් සුපිරිම ප්‍රොසෙසර් එකක් වගේම පර්ෆෝමන්ස් එකක් මේ ෆෝන් එකේ අපිට බලා ගන්න පුළුවන්. ඊළඟට කතා කරමු ගොඩක් කට්ටිය හොයන බැටරි කැපැසිටි එක වගේම චාර්ජින් සම්බන්ධව. ඉතින් මේ ෆෝන් එකේ බැටරි කැපැසිටි එක මිලියම්පියාව 7000ක සුපිරිම බැටරි කැපැසිටි එකක් බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි 120 වෝට් ෆාස්ට් චාර්ජින් පහසුකම බලා ගන්න පුළුවන්. රිවර්ස් චාර්ජින් පහසුකමත් මේ ෆෝන් එකේ තියෙනවා. ඒ වගේම බයිපාස් චාර්ජින් පහසුකමත් මේ ෆෝන් එකේ තියෙනවා. ඉතින් ඔයාලා මේ රිවර්ස් චාර්ජින් කියන්නේ මොකක්ද, බයිපාස් චාර්ජින් කියන්නේ මොකක්ද කියලා හරියටම දන්නේ නැත්නම් ඔයාලට පුළුවන් YouTube එකේ ගිහිල්ලා සර්ච් කරන්න. මේ පිළිබඳව ඔයාලට YouTube එකෙන් හොයාගන්න පුළුවන්. ඉතින් මේ ෆෝන් එකේ බැටරි කැපැසිටි එක වගේම චාර්ජින් සම්බන්ධව කතා කරොත් මේ ප්‍රයිස් එකට සුපිරිම සාධාරණයක් කරලා තියෙනවා. ඉතින් බැටරි කැපැසිටි එක සුපිරිම මට්ටමක තියෙනවා මේ ෆෝන් එකේ. ඊළඟට කතා කරමු තවත් ගොඩක් කට්ටිය හොයන කැමරා පර්ෆෝමන්ස් එක ගැන. ඉතින් මේ ෆෝන් එකේ රියල් මෙයින් කැමරා එක මෙගාපික්සල් 50කින් බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි අල්ට්‍රා වයිඩ් 8 මෙගාපික්සල් කැමරා එකකුත් මේ ෆෝන් එකේ ඉම්ප්‍රූව් වෙලා තියෙනවා. ෆෝන් කැමරා එක පැත්තට ගියොත් මෙගාපික්සල් 16කින් වගේම මෙගාපික්සල් 32කින් මේ ෆෝන් එකේ බලා ගන්න පුළුවන්. එකක් තමයි ග්ලෝබල් ෆෝන් එක මෙගාපික්සල් 16කින් තමයි පෙන්වන්නේ. ඉන්දියා ෆෝන් එක මෙගාපික්සල් 32කින් තමයි ඔයාලට පෙන්වන්නේ. ඉතින් ඔයාලට මේකේ 4K වීඩියෝ රෙකෝඩ් කරගන්න පුළුවන්. ඒ වගේම තමයි ෆෝන් කැමරා එකෙන් ඔයාලට 1080p වීඩියෝස් දක්වා වීඩියෝ කරගන්න පුළුවන්. කැමරා එක සම්බන්ධව කතා කරොත් මේ ප්‍රයිස් එකට ඔයාලට කැමරා ෆෝන් එකක් ගන්නවා නම් මීට වඩා හොඳ කැමරා ෆෝන්ස් තියෙනවා. නමුත් අනිත් ස්පෙසිෆිකේෂන් එක ගත්තොත් කැමරා එකක්
එකත් ලොකුවටම අවුලක් නෑ කියන්න පුළුවන්. ඉතින් ඊළඟට කතා කරමු අපි connectivity and features ගැන. ඉතින් මේ ෆෝන් එක 5G සපෝට් කරනවා. ඒ වගේම තමයි dual sim වලට මේක යූස් කරන්න පුළුවන්. Wi-Fi තියෙනවා, Bluetooth තියෙනවා, ඒ වගේම ඒ normal specification ටික තියෙනවා. ඒ වගේ තමයි USB type C cable එකක් තමයි මේක charge කරන්න අපිට ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ ෆෝන් එකේ stereo speaker එකක් බලා ගන්න පුළුවන් වෙන්නේ. security එක පැත්ත කතා කරොත් in display fingerprint පහසුකම තියෙනවා. ඒ වගේම face unlock පහසුකම තියෙනවා. ඊළඟට අපි කතා කරමු මේ ෆෝන් එකේ software සම්බන්ධව. ඉතින් ඔයාලට Android version එක ගත්තොත් Android version එකේ 14, Android version 14 වලින් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයාලට ඕනම application එකක් පහසුවෙන්ම run කරගන්න පුළුවන්. ඉතින් මේ ෆෝන් එකේ කතා කරන්න තියෙන ප්‍රධානම දේවල් ටික ඕවා තමයි. ඔයිට වඩා දේවල් මේ ෆෝන් එකේ කතා කරන්න නැහැ. ඉතින් මේ ෆෝන් එක රුපියල් 1,15,000 1,20,000 අතර ශ්‍රී ලංකාවේ රිලීස් වෙනකොට රිලීස් වෙන්න ඉඩ තියෙනවා. අද වීඩියෝ එකෙන් අරගෙන ආවේ මෙන්න මේ සුප්‍රීම ස්මාර්ට්ෆෝන් එක ගැන රිවිව් වීඩියෝ එකක්. වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් පහළ තියෙන subscribe button එක ක්ලික් කරලා දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න කියලා එල්ලමින් අද වීඩියෝ එක අවසන් කරනවා. හැමෝටම සුබ දවසක්. ජය වේවා.